අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ ධර්මදේශකයා පොතේ 4 වන පරිච්ඡේදයේ 9 වන පදයේ සිට 12 වන පදය දක්වා. එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය. දෙදෙනෙකු එක්ව වැඩ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනු ඇත. ඔවුන්ගෙන් කෙනෙකු වැටුනොත් අනිත් තැනැත්තා සිය යහළුවා නැගිටවනු ඇත. එහෙත් තමා නැගිටවන්න එවැනි කෙනෙකු නැතිව තනිව සිට වැටෙන්නාට වන විපතක මහත. තවද ශීත කාලයේදී දෙදෙනෙකු එක්ව සැතපුනොත් ඔවුන්ට උණුසුම ලැබෙන්නේය. එහෙත් කෙනෙකු තනියම උණුසුම් වන්නේ කොහොමද? තනිව සිටින කෙනෙකු පරාජය විය හැකිය. එහෙත් සතුරාට විරුද්ධව සිටින්නට දෙදෙනෙකුට හැකි වෙයි. තුන් පොටේ ලණුවක් පහසුවෙන් නොකැඩෙන්නේය. ක්‍රිස්තුස් වහන්සේ තුල කණ්ඩායම් උත්සාහය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ ඩේව් බ්‍රැනන් විසිනි. 1869 දී නිව්යෝර්කී බෘක්ලින් පාලමේ වැඩ ආරම්භ වුණා. වැඩ ආරම්භ කළ විගසම ප්‍රධාන ඉංජිනේරු වොෂින්ටන් රොබ්ලින් ඉතා දරුණු ලෙස රෝගාතුර වුණා. ඔහුගේ භාර්යාව වන එමිලි උපකාර කිරීමට පියවර ගත්තා. ඇය ඔහුගේ සැලසුම් අධ්‍යයනය කළා. නියමයන් සංශෝධනය කළා. ඔහුගේ සහායකයන්ට උපදෙස් දුන්නා. ඇයට හැකි සෑම අයුරකින්ම ඇය ඇගේ ස්වාමි පුරුෂයාට උපකාර කළා. 1883 දී පාලම විවෘත කරන විට ඒ හරහා පළමු අශ්ව රථයේ ගමන් කළේ ඇයයි. ඇයගේ ස්වාමි පුරුෂයා ඇගේ විශිෂ්ට ටැලන්ත ගැනද වැඩ සහ සැලසුම් ගැන වූ ඇගේ ඥානය ගැනද ඇයට ප්‍රශංසා කළා. එවැනි කණ්ඩායම් වැඩ අලංකාරයි. අපගේ ජීවිතවල බොහෝ අර්ථවත් කාර්යයන්වල රහස එයයි. ධර්මදේශකයා පොතේ සාලමොන් කණ්ඩායම් වැඩවල පදනම විස්තර කරයි. එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය. දෙදෙනෙකු එක්ව වැඩ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනු ඇත. ඔවුන්ගෙන් කෙනෙකු වැටුනොත් අනිත් තැනැත්තා සිය යහළුවා නැගිටවනු ඇත. පවුලතුමා පැවසුවේ සභාවේ වැඩවල ප්‍රධාන කාර්යයක් ලෙස කණ්ඩායම් වැඩ දෙස බැලිය යුතුය කියාය. බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එකම ශරීරයකි යනුවෙන් පළවෙනි කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 20 වන පදයේ ඔහු සඳහන් කරනවා. ඔහු තවදුරටත් විස්තර කරේ ශරීරයේ ભેදයන් නොතිබිය යුතු බවයි. මක් නිසාද එකිනෙකා ගැන සොයා බලමින් සෑම කෙනා එක්ව සේවය කළ යුතු නිසයි. අපගේ වැඩවලදී අපගේ පවුලේ හෝ සභා ජීවිතයේදී අප තනි වී නොමැත. යමෙකු පැකිලෙන විට අපට තව කෙනෙකු අවශ්‍ය වේ. අපගේ ටැලන්ත එකට සම්බන්ධ කිරීම පිණිස අපට එකිනෙකා අවශ්‍ය වේ. දෙවියන් වහන්සේ අපගේ බලාපොරොත්තු වන දේ ඉෂ්ට කිරීම පිණිස කණ්ඩායම් වැඩ අවශ්‍ය වේ. අපි යාඥා කරමු. ආදර දෙවිඳුනි, අන් අය සමග සේවය කිරීමට මට මඟ පෙන්වූ නිසා ස්තුතියි. අන් අයට යැපිය හැකි සේවකයෙක් වන්න මට උපකාර කළ මැනව. ආමේන්. දෙවියන් වහන්සේගේ වැඩ කිරීමට අන් අය සමග එකතු විය යුත්තේ කුමන ආකාරයෙන්ද? ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීමට කණ්ඩායමේ සමාජිකයෙක් ඔබට උපකාර කළේ කෙසේද?
ඔබට වඩාත් පහසුවෙන් අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම වලට දිනපතා සවන් දීමට හෝ දිනපතා එය කියවීමට අපගේ මොබයිල් ඇප් එක ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගත හැක. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් මගින් Google Play Store හෝ Apple App Store වෙත පිවිස ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.